වනාන්තරයේ රහස් කතාව. එකමත් එක කාලෙක වනාන්තරයක් තුල විවිධ සතුන් සතුටින් ජීවත් වුණා. එම වනාන්තරය දවලට එය සාමාන්‍ය වනාන්තරයක් වුණත් රාත්‍රියට ඒ වනාන්තරය වෙනස් වනාන්තරයක් වුණා. ගස් අතරින් හෙළෙන සුළඟේ ශබ්ද, දිලිසෙන ආලෝක හා අමුතු හඬවල් එම වනාන්තරයේ රහස් ස්ථානයක් බවට, වෙනස්ම වනාන්තරයක් බවට පත් වුණා. මේ වනාන්තරයේ සතුන් අතරින් කීප දෙනෙක් මේ රහස ගැන හොයාගන්න තීරණය කළා. ඔවුන් රාත්‍රියේ එකට ගමන් කළා. පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළා. හදිසියෙම ඔවුන්ට දිලිසෙන ආලෝකයක් පෙනුණා. ඒ ආලෝකය පසුපස ගිය විට ඔවුන්ට දැක ගන්න ලැබුණේ සුන්දර ස්ථානයක්. ගස් මැද තිබුණු කුඩා පැලයක්. එය දිලිසෙන පළතුරු වලින් පිරි තිබුණා. ඒ පළතුරු සාමාන්‍ය නොවේ. ඒවා කෑමට ගන්නා සතුන්ට ශක්තිය, සතුට සහ සාමය ලබා දෙන විශේෂ මායාපැලයක් වුණා. සතුන් මේ රහස Tamanට පමණක් තබා ගන්න හිතුවත් ඉක්මනින්ම ඔවුන් තීරුම් ගත්තා මේ වාසිය හැමෝටම බෙදා ගන්න ඕනි කියලා. එවිට ඔවුන් අනෙක් සතුන්ටත් එම ස්ථානය පෙන්වා දුන්නා. ඒ දවසින් පසු වනාන්තරයේ සියලු සතුන් එකට එකතු වී සතුටින් සහ සාමයෙන් ජීවත් වුණා. ඒ රහස වනාන්තරයේ ශක්තිය බවට පත් වුණා.